අයිබෝන් කියලා පිළිගන්න හැමදාම ඉතින් 2025 vehicle import video series එකේ තාත් වීඩියෝ එකක් තමයි ගේන්න යන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ Toyota Rumi car එක ගැන. ඉතින් මේක ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය කාර් එකක්. ඉතින් මේකේ අලුත් models දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම මේක dimensions ගැන කතා කරොත් එහෙම මේකේ length එක ඇවිල්ලා මිලිමීටර් 3705යි. ඒ වගේම width එක මිලිමීටර් 1670යි. ඒ වගේම height එක මිලිමීටර් 1735යි. ඒ වගේම ground clearance එක මිලිමීටර් 413ක් තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි මේකේ 1000cc 3 cylinder engine එකක් තමයි එන්නේ. ඒ වගේම automatic CVT transmission එකක් තමයි මේ වාහනට එන්නේ. ඉතින් මේක 5 seater vehicle එකක්. ඒ කියන්නේ 5 දෙනෙක්ට මේක පහසුවෙන්ම ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක top speed එක පැයට කිලෝමීටර් 180ක වගේ වේගයක් ගන්න පුළුවන් කියලා ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් මේක fuel tank capacity එක ලීටර් 36යි. ඉතින් මේගොල්ලන් කියන විදිහට මේක city එකේ ලීටර් 18ක් වගේ ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම highway එක යනකොට නම් ලීටර් එකකට කිලෝමීටර් 20ක් වගේ යන්න පුළුවන් කියලා තමයි මේගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වාහනේ boot space එක ලීටර් 145ක ඉඩක් තියෙනවා මේ වාහනේ. ඉතින් safety features පැත්තෙන් කතා කරොත් එහෙම මේක airbags දෙකක් එනවා. ඉතින් ඒ වගේම seat පහට මේක seat belt තියෙනවා. ඉතින් ඒ වගේම door opening warning, child lock, high mount stop lamp, ඒ වගේම ABS, speed sensing, auto door lock, traction control, vehicle stability control වගේ features මේ වාහනේ include වෙනවා. ඉතින් ඒ වගේම මේ කාර් එකේ extra features සම්බන්ධයෙන් කතා කරොත් එහෙම climate control, defogger, rear parking sensors, rear wiper, ඉතින් ඒ වගේම headlight on reminder, cruise control, keyless entry, push start, central locking, power door locks, power windows, power mirrors වගේ options මේ වාහනේ include වෙනවා. ඉතින් දැනට ලංකාවේ අමා කට්ටිය කියන මේ කාර් එක ලක්ෂ 100ත් 120ත් වගේ අතර මුදලක විකිනවා. grade එක අනුව මේකේ මිල ඉහළ පහළ යනවා. ඉතින් Toyota Rumi කාර් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වාහනේ හොඳයිද? මේක comfortability කොහොමද? මේකේ තෙල් කොහොමද වැඩ කරන්නේ? ඉතින් ඒක තව කෙනෙක්ට වැදගත් වෙයි. ඉතින් හිතුණා මේ වීඩියෝ එක වැදගත් වෙන්න නැති කියලා. ඒ වගේ මතක ඇතුව Rai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එක හැම වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.